හායි හැමෝටම කොහොමද? අද මං හදන්න යන්නේ හතු වලින් රසම රස වෑංජනයක්. ඉතින් බලන්නකො මේම හදලා විනාඩි 5ක්වත් යන්නේ හරිම ලේසි. මුලින්ම මම මේ වගේ හතු ටිකක් අරගෙන හොඳට හොදලා ලුණු දාලා ඊට පස්සේ මම මේක හතු පොඩි පොඩි කෑලි වලට ඉරා ගන්නවා. මේ තියෙන්නේ ඔන්න අද මම ලෑස්ති කරගත්තේ මෙන්න මේ ද්‍රව්‍ය. තක්කාලි ගෙඩි 2යි ඒ වගේම බීලුණු ගෙඩි 2කුයි තව මම මාළු මිරිස් කරල් 2ක් අරන් තියෙනවා ඒ වගේම සුදු ලුණු පොඩියට කපාගෙන තියෙනවා ඒ වගේම රම්පේ කරපිංචා. ඉතින් ඔයගොල්ලෝ ගන්න ප්‍රමාණය අනුව මේ දේවල් අඩු වැඩි කරගන්න පුළුවන්. මම මුලින්ම පොල් තෙල් ටිකක් ලිපේ තියලා දැන් මම ඒකට දාගන්නවා අපි අර කපාගත්ත සුදු ලුණු බීලුණු ඒ වගේම මාළු මිරිස් ඒ ටික දාගන්නවා. මේක හදන්න අනිවාර්යයෙන්ම මාළු මිරිස් තක්කාලි කියන දේවල් දෙකම යොදා ගන්න. මොකද ඒ දෙකෙන් තමයි මේකේ අර රස ගොඩක් එන්නේ. දැන් මම මේ තෙල් වලින් මේක හොඳට තැම්බෙන්න අරිනවා. මොකද මම මේ දෙක තැම්බීගෙන ඉතින් ඔන්න මම ආයෙ දාගන්නවා රම්පේ කරපිංච ටිකයි. ඉතින් මේ ටික තෙලෙන් තැම්බීගෙන එනකන් චුට්ටක් මම කලවම් කරගන්නවා. ඉතින් ඔයාලට මේ වෑංජනය හරි ඉක්මනටම හදාගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේම හදිසි අවස්ථාවකදී අපි හිතමු කවුරු හරි ගෙදරට ආපුවාම හරි ඔයාලට මේක ඉක්මනටම හදලා පිළිගන්වන්න පුළුවන්. විනාඩි 5ක් 10ක්වත් යන්නේ. ඒ තරම්ම හරිම ලේසි. මේකට ඕන කරන්නේ මාළු මිරිස් සහ තක්කාලි එක ගෙඩියක් තක්කාලි ගෙඩියක් තිබ්බත් ඇති මාළු මිරිස් කරලක් තිබ්බත් ඇති. ඇත්තටම ඒ දෙක තිබ්බනම් ඔයාලට මේක හදාගන්න පුළුවන් හරිම ලේසියි. ඔන්න මම දැන් කතාවෙන් ලුණු කුඩු දාගත්තා. ලුණු කුඩු පුරවල තේ හැන්දක් දාගත්තා. ඒ වගේම තමයි මම මේකට දැන් ගම්මිරිස් කුඩු තේ හැන්දක් දාගත්තා. ඔයාලා ඔයගොල්ලෝ ගන්න ප්‍රමාණය අනුව මේ මම දාන ප්‍රමාණවල අඩු වැඩි කරගන්න පුළුවන්. ඒත් එක්කම මම දැන් මේකට දාගන්නවා 3-5. අමු 3-5 කුඩු තමයි මම මේකට දාගන්නේ. ඒත් එක්කම මම මේකට මිරිස් කුඩු තේ හැන්දක් දාගන්නවා. ඉතින් අපිට මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ මේක හදාගන්න. අපි දැන් මේක තව ටිකක් හොඳට තෙලෙන් බැදෙන්න ආයෙ පාරක් මේක අපි හොඳට කලවම් කරගන්නවා. දැන් අපි මේ ටික හොඳින් තෙලින් තැම්බීගෙන ඉද්දි අර මං හොදලා මිරිකගත්ත හතු ටික තියෙන්නේ අන්න ඒ ටික මං ඔන්න දැන් මේ අවස්ථාවේ එකතු කරගන්නවා. මේක දැන් අර ගොඩක් වගේ පෙවුනට මෙහෙම දාද්දි ඇත්තට මේක තෙලින් තැම්බීගෙන ඉද්දි පොඩ්ඩක් වෙනවා. දැන් අපි මේක හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් අපි මේක හොඳට කලවම් කරගෙන මේ විදිහට අපි චුට්ටක් වෙලා විනාඩි 2-3ක් අපි මෝඩිය වහලා තියෙනවා. මේක හොඳට තෙලෙන් තැම්බෙන්න. මේක ගොඩක් වෙලා යන්නේ නැහැ. හරි ඉක්මනටම තෙලෙන් තැම්බ ගන්න පුළුවන්. ඉතින් ඔයාලට හිතනවා ඇති මේක ඩෙවල් එකක් කියලා. ඇත්තටම මේක ඩෙවල් එකක් නන් නෙමෙයි. අපි මේකට කියන්නේ හතු තෙල් දාලා කියලා. ඉතින් ඔයාලට හතු තෙල් දාලා මේ වගේ හදා ගන්න පුළුවන්. මේකට අපි සෝස් ඒ කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. ගෙදර තියෙන ස්වභාවික කුළුබඩු වලින් විතර අපි මේක හදාගන්නේ. අපි දැන් මේක මේ වගේ ටිකක් වෙලා මෝඩියෙන් වහලා තියලා අපි සැරෙන් සැරේ චුට්ටක් කරලා බලනවා. කරලා බලලා අපි හැන්දෙන් කලවම් කරගන්නවා මේක. දැන් ඔයාලා බලනවා ඇති කොහොමද තක්කාලි දැම්මේ නැහනේ කියලා. ඔන්න මම දැන් තමයි තක්කාලි දාගන්නේ. ඉතින් මේ තක්කාලි අපි වෑංජනය හදන අවසාන මොහොතේදී තමයි අපි දාගන්නේ.
මොකද අපි මුලින් දාගත්තොත් මේ තක්කාලි ටික ඔක්කොම බෙරි වෙලා යන්න පුළුවන්. එතකොට මේක අර ලස්සන කලයක එන්නෙත් නැහැ. ඒ තක්කාලි රසය අපිට එන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා මම මේක අවසාන මොහොතේ තමයි දාගන්නේ වෑංජනය හදලා ඉවර වෙන්න අවසාන වෙද්දි. ඉතින් මම මෙහෙම දාලා අපි ගොඩාක් කලවම් කරන්නෙත් නැහැ. ටිකක් කලවම් කරලා අපි තප්පරයක් දෙකක් අපි මූඩියෙන් අපි වහලා තියාගමු චුට්ටක් වෙලා තක්කාලි යන්තම් තැම්බෙනකන් තෙලෙන්. දැන් ඔයාලට පේනවා ඇති අපේ හතු ටිකත් හොඳට තෙලෙන් තැම්බිලා තියෙනවා. ඒ වගේම තක්කාලි ටිකත් යන්තම් තෙලෙන් තැම්බිලා තියෙනවා. ඒ වගේ මාළු මිරිසේ හැමදේම ගානට මැලවිලා තියෙනවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. දැන් මං අම්මාගේ වෑංජනේ හදලා ඉවරයි. දැන් අපි මේක කොහොමද පිළිගන්වන්නේ කියලා බලමු. ඉතින් දැන් මම වෑංජනේ මෙහෙම දීසියකට දාගත්තා පිළිගන්වන්න. ඉතින් මෙහෙම තමයි හදලා ඉවරුනහම අවසානයේ අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලටත් මේ වගේ රසවත් වෑංජනයක් හදාගන්න පුළුවන් හරි ඉක්මනටම මේකේ රසය පාට සුවඳ හරිම ගානට තියෙනවා. ඉතින් මං හිතන්නේ ඔයාලට මේක හරි ලේසියෙන්ම හදාගන්න පුළුවන්. කෑම හදන්න දන්නේ නැති කෙනෙක්ටත් මේක හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒක තමයි හරිම රසයි. හැමදාම ඒකාකාරී විදියට කන හතු වෑංජනේ වෙනුවට වෙනස් රසයක් ඔයාලට ඔයගේ කෑම මේසෙට එකතු කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අද මගේ වීඩියෝ එක හොඳ නම් ඔයාලට පුළුවන් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම තමයි මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තව රසවත් වීඩියෝ එකකින් අපි ආයෙ පාරක් හම්බ වෙමු. ගිහිල්ලා ඉන්න හැමෝටම සුබ දවසක්. ඒ වගේම වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.